ඕ අද තමයි දවස. අරුව දෙනවනේ කිව්වනේ ඉතින් මෙතන බීඩිත් අරගෙන ඉන්න ඕන ටිකක් කියලා බලන්න. යකෝ මෝ තාම නෑනේ. මොනා කරනවද මන් දන්නේ මේක. මෝ තාම නෑනේ. මෝ මොනා වෙලාද? කෝල් එකක් ගන්න ඕනේ බලන්න. හෙලෝ කඩියෝ. ඔබ කොහෙද බං ඉන්නේ? එන්නේ නැද්ද? ඉක්මනට වරින් ගිහන ඉක්මනට. දැන් පැයක් විතරමයි කකුල් දෙකක් බෙදෙනවා. ඔබ ඉක්මනට වරින් බං මෙතනට. මොන මගුලක්ද කරන්නේ ඔබ වීඩියෝ තනවාද? හහා මෝ මෙතනදලා ඉන්න මගෙන් වීඩියෝ ගන්නවා. හිටපන් කරන්න හොඳ වැඩ. හිටපන්. උඹ කවුද මෙතනදලා ඉන්නේ? අනේ කවුද? අනේ මම මෙතන මගේ යාළුවෙක් නිකන් ඉන්නේ. අනේ මම මෙතන ඇවිල්ලා මොකුත් කරේ නෑ. අනේ කවුද? තෝද? යකෝ මම මෙච්චර මෙතනදලා ඉඳලා තෝහම බය කළා හරිනවද? හරි බං. පයින් එපා. ජෝක් එකක් නේ කරේ. කොහෙන්ද ඔබ ගෙනාව බීඩි? වැඩක් නෑ බං මේ කතාව කියලා. මට බීඩි දෙන්න බෑ කිව්වා කියහන්කෝ ඒ ඇන්ටි. මොන මගුලක්ද බං? අපේ රැවුලක් නෑ බං. අවුරුදු 21ක් තැන්ලා ඉවරයි. ඒත් තාම රැවුල නෑනේ බං. මොකද බං මේක කරන්නේ? කඩෙන් බීඩි එකක්වත් ගන්න බෑ බං. මොන කර්මයක්ද බං නෑ බං අපි මේ කරපු. මොකද බං කරන්නේ? උඹට දෙන්නේ නෑ නේද කඩෙන් බීඩි? ඔව් බං මේ රැවුල ප්‍රශ්නේ හින්දා මටත් බීඩි දෙන්නේ නෑ බං. මොනා කරන්නද බං? නෑ බං මම අහලා තියෙනවා නෙළුම් තෙල් හරි ඕල් තෙල් හරි ගාපුවම මේ රැවුල එනවා කියලා. අපි ඒකවත් කරමුද බං? එහෙනම් අපි දැන් යමන් බං අර හන්දියේ මේ නෙළුම් ඔයිලා නම් ගන්න තියෙන තැනට යමන් අපි. ගිහිල්ලා අරගමු. අරගෙන ෂේප් එක ගාමු. අනිත් උන්ට කියන්න එපා අපි රැවුල වුණාම. මම කියන්නේ නෑ බං ඕව. එහෙනම් අපි යමන්. අනිත් උන්ට රැවුල නෑනේ. අපි හරි ඉක්මන රැවුල වාගමු. නැත්තම් සමාජයෙන් කොන් කරයි බං අපි. ඔය මෙතන මාත් යනවා. කොහෙද කළු තොඩිය යන්නේ ඉඳපන්. ඔය මෙතන යකෝ මං එනකන්. දැන් යම යන්න. උඹ කොහමද දාලා යන්නේ තාපොත් නෙළුම් තෙල් ගන්න. සෝරි බං. මට රැවුල වෙනා කිව්වට පස්සේ ඒක නිකන් මට දිව්‍යමය සුරංගනා කතාවක් ඇහුවා වගේ බං. යමන් අපි ගිහලා ඔයිල් එකක් ගාලා රැවුල වාගමු.